මේක උතේට ඔසාකා කියන ටේප් එක ඔතලා තියෙන්නේ. මේක ඇතුළේ තියෙන්නේ මිනි බෝලයක්. ඉන්න විනාඩිය මම වෙන බෝලෙට මේ ටේප් එක ඔතලා තියෙන්නේ. මේ බෝලේ ගොඩක් ඇදුනට එච්චර රිදෙන්නේ නැහැ. මේ බෝලේ චුට්ටක් රිදෙන ඊට වඩා. හැබැයි මේක ෆාස්ට් වගේ එද්දි අර නිකන් ටේප් තියනවනේ මේක ඇවිල්ලා තියෙන්නේ. ඒකින්ද රිදෙනවා. මේ බෝලේ එච්චර ෆාස්ට් එද්දි රිදෙන්නේ නැහැ. මේ දෙකෙන් බවුස් එක වින් කරන්නේ මෙන්න මේක. ටේප් බෝලේ තියෙන මේකම මේ බෝලෙම. මේක වඩා නේද? මේ ටේප් බෝලේ අල්ලන ක්‍රම ටිකක් තියෙනවා. අල්ලන ක්‍රමයක් තියෙනවා. මේ අපේ මෙහෙම ඇඟිලි තුනක් තියෙනවා මේ මහ පොට ඇඟිල්ල. හරිද? මහ පොට ඇඟිල්ල මේ යට මේ ඉරක් තියෙනවනේ මේ ටේප් බෝලේ. මෙහෙම දානවා. බස් මේ ඇඟිලි දෙක තියෙන්නේ. මේ මැද ඇඟිල්ල තියෙනවනේ. මැද ඇඟිල්ල දාන්න දකුණු පැත්තට. මෙන්න මෙහෙම අල්ලනවා. මෙන්න එහෙම මේ ඉරවට හරි කෙලින් තියෙනවා. ඊපස්සේ මේ ඇඟිලි ටිකක් මෙහෙම. ඊපස්සේ නැගිටලා බෝලේ අල්ලන ක්‍රම ටිකක් තියෙනවා. එක ක්‍රමයයි තියෙන්නේ. මෙන්න මෙහෙම අල්ලන්න ඕනේ. මේ ඉරවටේ අපේ මේ මැද ඇඟිල්ල මේවා එහෙම මේ හරි කෙලින් මේ ඉර ලයින් එකේ අල්ලන්න ඕනේ. මේ ඇඟිලි ටිකක් මේ විදිහටම එන්න ඕනේ මෙන්න මෙහෙම ලාවට ගෑවලා. මේක නම් මේ අතේ විතරයි ගෑවෙන්නේ. මම නැගිටලා පෙන්නන්නම් මේක දාන්න ඕන විදිය. මෙහෙම දානවා නම් මෙහෙම කරකලා දානවා නම් ඒක ලෙග් ස්පින් කෙනෙක්ට හොඳයි. මෙහෙම. I think මේක ගොඩක් වෙලාවට මේ තියෙන බෝලේ. මේ බෝලේ මෙහෙම මේ බෝලේ තව ටිකක් තියෙනවා නේ. මෙන්න මේ අපි කෙලින්න දැන් ඇල්ලුවේ බෝලේ. එන්න ඒ වගේ මේ මෙහෙම ඇදට බෝලේ ඇල්ලුවොත් මේ එයා ස්විං වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම අපි කෙලින් කොහොම දැම්මත් ඒක එයා ඒ කියන්නේ දැන් බෝල එනවා. දැන් බැට්ස්මන්ට ඒක තේරන්න බෑ මේ. බැට්ස්මන්ගේ ඇස් දෙක බෝලෙන් තියෙන්නේ. බෝලෙන් මෙහෙම. දෙපැත්තට. ඊවස් බවුන්ස් කරාම මෙහෙටද යන්නේ කියලා අපිට හොයාගන්න බෑ. යන පැත්තක් නැහැ. හරිද අපි දන්නේ නැහැ. මෙහෙම දැන් බෝල යන්නේ. දැන් මේ පැත්තට ගිහලා මෙහෙම වරනවා මෙහෙට. මේ පැත්තට ගිහලා මෙහෙම වරනවා මෙහෙට. ඊපස්සේ අපි බැට් එක ගන්න ක්‍රමයක් තියෙනවා මේකේ. මෙන්න එහෙම අපි බැට් එක තියා ගන්න ඕනේ. මෙහෙම අර දැන් අපි ජාතිකයේ කියලා මෙහෙම ජාතිකයේ කියනවනේ හොඳට. ඊට පස්සේ ඉවර වුණාට පස්සේ අපි සහැල් වෙලා වගේ මෙහෙම වගේ ඉන්නවනේ තරුණාම වගේ. ඊට පස්සේ ඒ වගේ මෙහෙම ඉඳලා ටිකක් අපේ අද රයිට් හෑන්ඩ් බැට් එකගෙන එන්න මුලින්ම ගන්න ඕනේ රයිට් හෑන්ඩ් එක. ඒ කියන්නේ මේ පැත්තට ගිහිල්ලා මේ අත මුලින්ම මෙහෙම. මේ පැත්තට. රයිට් හෑන්ඩ් එක මුලින්ම දාන්න. මම රයිට් හෑන්ඩ් කරන්න. මම ලෙෆ්ට් හෑන්ඩ් කරේ. දැන් මෙහෙම අපි බැට් එක අමත් තිබ්බොත් ලෙෆ්ට් හෑන්ඩ් කරන්න මුලින්ම ලෙෆ්ට් හෑන්ඩ් එක මේ යට තියෙන්නේ. යට ගෑවෙලා තියලා අන්තිමට රයිට් හෑන්ඩ් එක. මෙහෙම. මෙහෙම වෙනවා කකුල් දෙක චුට්ටක් මෙහෙම නැවෙන්න ඕනේ. බෝල එන පැත්තට බලන්න. දැන් මෙතන අපේ ටේප් බෝලේ තියෙනවා. මේ ටේප් බෝලේ ගන්නවා. දැන් අපි යන්නේ මේ ටේප් බෝලේ බවුන්ස් කරන්න මේ බැට් එකත් එක්ක. ටේප් බෝලේ අවුලන්නේ ඉතින් අපි බලමු ටේප් කරපු නැති විනි බෝලේ බවුන්ස් එක හොඳයි. और පුළුවන් ඔයාට දැන් මේ අමතක කරනවා නම් ඔයා රයිට් හෑන්ඩ් බැට් එකකින් ඉන්නේ. ඔයා දැන් ලෙෆ්ට් හෑන්ඩ් බැට් එකකින්. ඒතර රයිට් පැත්තෙන් ගන්න. රයිට් හෑන්ඩ් වලින් යන්නේ. මෙහෙමනේ. තියෙන්නේ බැට් එක. ඊපස්සේ දැන් ඔන්න ඔයා ඉස්සරහින් එක්කන අපිට බෝලේ යනවා. එතකොට මේ පැත්ත හැදලා ඉන්න ඕනේ අපි. ඊපස්සේ ඉස්සරහට එක්කනට මෙහෙම කර ගන්න ඕනේ. මෙන්න එහෙම. මේ දැන් ඔයා ලෙෆ්ට් හෑන්ඩ් බැට් එකකින් කියලා හිතන්නකෝ. ඔයා දැන් හදිස්සියට මැච් එකක් ගහනවා. ටේප් බෝල් මැච් තියෙනවා මැචස්. සල්ලි වලට ගහන මැචස් තියෙනවා. ඊපස්සේ එහෙම ගමන. ඊට පස්සේ දැන් අපි අල්ලන්න ඕනේ රයිට් හෑන්ඩ් ඔයා ලෙෆ්ට් නේ. ලෙෆ්ට් නම් මුලින්ම ලෙෆ්ට් හෑන්ඩ් එක. මම ඉන්නේ රයිට් පැත්තේ. ඒත් අපි රයිට් හෑන්ඩ් එක මෙහෙම මුලින්ම රයිට් එක ලෙෆ්ට් එක දානවා. මේ පැත්තට. දැන් බෝල් එන්නවනේ. බෝලක් යනවා මෙහෙම.
මම දැන් කලින් පෙන්න වීඩියෝ මෙහෙම එනවා බෝල. අපිට අටැක්ෂන් එකේ ඉන්න ඕනේ. එන්නේ රයිට් හෑන්ඩ් එක මුලින්ම. ඒක මොන බෝල එනවා. ඒ කියන්නේ normal bouncer බෝල කෙනෙක්ට වගේ හොඳයි. ගහන්න පුළුවන් මේක නම්. මෙහෙම ඉන්නවා දැන්. දැන් මෙහෙම ඒ කියන්නේ අර ඉම්මන්ටම කරන්න හොඳයි. මෙහෙම උඩ දානවා අත් දෙක මාරු කරනවා මෙහෙම ඩිෆෙන්ස් කරේ මන්න අර හයි ෂොට්ස් ගන්නවා මෙහෙම අංගත් යන්න ඕනේ මේ ෂොට් එක ගන්න. දැන් අපි බලමු මේ විනී බෝලේ මේක ඇතුලේ තියෙන මේ ටේප් එක උඩ තියෙන ඔසාකා ටේප් එක. මේ ටේප් එක ලංකාවේ නෙමෙයි චයිනා වලින් ගෙන්නන්නේ. අපි වඩා මේක චුට්ටක් බැට්මගේ වැටේ ෆීල්ඩින් එක. ඒ බෝලේ එච්චර වැදුනා දෙන්නේ. අපි බලමු මේ අනිත් තිනි බෝලේ ටේප් නොකරපු එක. ටේප් කරපු එකයි ටේප් නොකරපු එකයි. මෙතන තියෙන ටේප් නොකරපු එක. මිනිහගේ 3 එකම මේ දෙකම එකම බෝල. අපි ඒක තව චුට්ටක් බවුන්ස් කරමු. මේ බෝලේ ටේප් එකට වඩා මේක බවුන්ස්. මොකද අර ටේප් එක දාලා තියෙනවා. එතකොට මේ කැල්ල හින්දා බරයිනේ. බෝලේ බවුන්ස් එන්නේ. සහල්ලේ මෙහෙම ටේප් එක නැතුව දෙන්නේ. දැන් බැට් එක අර විදියට අරගෙන අපි මුලින්ම ටේප් නැති බෝලෙට ගමු. ටේප් එක නැති එක. අයි ගහමු ටේප් එක තියෙන බෝලෙට. ඒ කියන්නේ බෝලෙ මෙහෙම දැම්මොත් දැන් එහෙම ගහන්න ඕනේ. ආ දැන් ප්‍රැක්ටිස් කරගෙන ඉන්න. හරියට ප්‍රැක්ටිස් කරනවා. මෙහෙම බෝල දාලා ගන්න ඕනේ. අවුත්. අපි දැන් ෂෝට් කැච් එකක් යන්න යනට හෙඩ් බෝල් එකේ මම චුට්ටක් ළඟට ඇවිල්ලා කිව්වා. අපේ අත තියනවානේ. මෙහෙම මේ ඇඟිල්ල තියනවානේ. මෙහෙම එක්සක්‍ර විදියට කරනවා. පස්සේ මෙහෙම චුට්ටක් බොටම් එකක් කරන ඉන්නවා නම් මෙහෙම චුට්ටක් උඩට කරා. මෙහෙම අල්ලලා මෙහෙම ගන්න ඕනේ. මෙහෙම. හරි. ෂෝට් කැච්. මාත් එක්ක කෙනෙක් ඉන්නවා. දැන් අපි අල්ලන්න යන්නේ හයි කැච්. නවත්තන්න. ඒක කතා කරේ ෂෝට් කැච් නේ. දැන් අපි හයි කැච් අල්ලන්න යන්නේ. හයි කැච් වල ක්‍රමයක් තියෙනවා. කියන්නේ අරක වගේම තමයි. අපේ අත මෙහෙම. අර සකුරේට මෙහෙම හදලා මේ ඇඟිල්ල දැන් මෙහෙම ලං කරලා මෙහෙම ඈතට අල්ලන් ඉන්න ඕනේ. මෙහෙම ළඟ ඇල්ලුවොත් මේකට ඇල්ලෙන්නේ නැහැ වගේ ලිස්සනවා වගේ හදනවා. මෙහෙම අල්ලලා මෙහෙම ගන්න ඕනේ. වහන්න ඕනේ බෝල් එක. මෙහෙම. ඉන්න මන් දැන් මෙහෙට ගමු. අපේ අද ලෙසන් එක ඉවරයි. ඔයාලට ටේබ් බෝල් ප්‍රැක්ටිස් කරන්න ඕනේ බෝලයක් ගන්න පුළුවන්. දැන් මේ බෝලේ ෆාස්ට් එකද විතරයි දෙන්නේ. දැන් මේ දැනෙනවද? මේ බෝල් දෙකම දැනෙන්නේ නැහැ. විනී එක දැන් අන්නම් දන්න විදිහටම ඒ තුනයි තව TI4 බෝල් කරත් පුළුවන්. ඒ බෝලෙන් මම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් තව බෝල් ඒ වගේ එහෙම වැඩි මේවා ගන්න නැහැ. ඔයාලා ටේප් එකක් ගන්නවා නම් ඔයාලට ඕන ටේප් එකක් ගන්න පුළුවන්. මම කියන්නේ මේකම ගන්න කියලා මේ ඔසාකා ටේප් එක. මේ සුදු පාට එකක් කියන්නේ මේකට එනවා සුදු කළු රතු. මේක ලංකාවේ ගන්න නෑ මේක ඇති. ආයි ගෙන්න ඇප්ස් තියනවනේ. චීනෙන් ගෙන්නන්නේ ආයි තියනවා ගොඩක්.
ලන්ඩන් වල වගේ තියෙනවා. මේ ටේප් જાතිය ඒ කියන්නේ මේ එක විනි බෝල් ටින් එක වෙන්නේ 2000 ගණක්. කොහමද 2700ක් හරි 2800ක් හරි බෝල් තුනක්. මම මේ එක බෝල් එකක් ගාන 800 ගණක්. මේක බෝල් එක 800 ගණයි. මට මතක නැහැ මේ ටේප් එකේ ගාන කොහමද මට මතක නැහැ. 700ට වඩා වැඩි බෝල් ගානම. මම අද කතාව ඉවරයි.